හෙළ සිනමා අබෙන්ලි රැජින මානනී ෆොන්සේකාගේ අවසන් කටයුතු අද නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ පවුලේ ඥාතීන් මානනියගේ සහෝදර කලාශිල්පීන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් ඊට රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය සහ අමාත්‍ය හිමිදුම සුනිල් සෙනවිස් සහභාගී වුණා. විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ඊට සහභාගී වුණා. හිතවතුන් මේ අවස්ථාවට මුණුබුරු මිනිබෙරියන් හැටියට කුෂේන්‍යා පොන්සේකා සහ ටියාසා පොන්සේකා මේ හැමෝටම එතුමිය පරමාදර්ශී චරිතයක් හැටියට ජීවිතය ගෙවනවා නම් ගෙවන්න ඕන පිළිවෙල පිළිබඳව හොඳ ආදර්ශයක් දුන්නා. පිළිගැනීමේ කතාව කරපු අනුජා වීරසිංහ මහත්මයා මේ හෙළ සිනමා රැජිනියගේ චිත්‍රකය දැල්වූ මොහොත. මෙවැනි වීඩියෝස් ඉදිරියට බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.